පට්ටේ කියන ගහ. අම්මට ගහ කියන ගහක් ඔබ. ඔව් අර කාලේ කට්ටිය හෙව්ව නේද මේ හැලා පීර පීර. කාලයක් ඒක තමයි. කඳ මට මතකයි. ඔව්. මේ තියෙන්නේ. මේ ඒවද? මේක තමයි ඔය නැවිලා ගිහිල්ලා ඔය ඔතනින් ගිහිල්ලා ඔය මල්ලින්න තනින් ගිහිල්ලා මේක වෙන්ත ලකුණාලා මේකේ ඊයා පොඩ්නාකම කියනවා. ඔව්. කුතු හදන්න. මේ ඔය වඳුරු වැල්. වඳුරු. මේ වගේ වැලක් මේ හැරේ ටිකක් අමාරු වඳුරු මේවා ඉතුරුනට. හොයා ගන්න. මේවා නවලා අරමනකට හාන්සි කුටු වගේ අරමන හදන්නේ ඔය වේවල් තියෙන පළාත්වල කොහෙද තියෙන්නේ? වේවල් දෙන්නේ. ඔය වැල් දෙන්නේ නේ. වේවල් දෙන්නේ හදන්නේ. කල් නැතේද බාන් වැල් කිව්වහම නැත්නම් වෙනිවලකට කියලා. වෙනිවල්කට කියලාත් කියනවා. මෙන්න මේක දැන් පස්සේ හොඳ පාටක් වෙනවා. මේක තනි කරලා කහ පාටයි. ගොඩක් වෙද කඩවල වල නේද? ඔය තියෙන්නේ. ඔය ගන්න අපිට කපලා ගත්ත හැද කෑල්ල. මේක ගන්න පුළුවන් මේක අපොත් අපරාධය. මදි රෝග. මේක මදි. මේක ලායි තාමනේ. මේ හීන් එක වේවල මේක. මේක තමයි වේබල් කියන්නේ. මේක තවන හරිය ලේසි අත. මේක අතුක් තියෙන පොඩියද නේ? අතින් තල්ට හැමි. පොඩි කටු තියෙනවා. ඔව්. මේ තියෙන කටු. මේ කටු තියෙනවා. මේක මම අතින් තල්ලා දෙන්නම්. අපි බලමු මම වේවල් ගහක් තල්ලා පෙන්නනවා. අති. අති. සම්පූර්ණ වේවල වගේ එනවද? පොඩ්ඩක් ඉන්නවා ලස්සනට වැඩි කරගන්න. ඕක අදි කියන උඩක් එන්නුලානේ. ඒකමයි. ඒ කටු වෙන්නේ නැද්ද? කටු වෙන්නේ. ගැටලුවක් නැහැ. ගැටලුවක් නැත්තේ නැහැ ඉතින් ඒවත් ඉතින් අර දැනීමක් තියෙනවා මේ සලන් කොහොමද? ඕන තැනින්. ඊට පස්සේ ගන්න මේක. මේකේ කටු දෙන්නේ මෙති. මෙතෙන් අල්ලවත්තා. මෙතෙන් යන්න. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මෙතෙන් අල්ලවනවා ආපහු. එහෙමද ඒක සිස්ටම් එකක් තියෙනවනේ ඒවනවා. දැන් මේක කපා ගන්න. මේක පාට. කර වේවල. මෙන්න එක තමයි වේවල. ඕකෙන් තමයි ඉතින් ඉස්කෝලේ කාලේ අපිට පිටවල් පළු යන්න ගැහුවේ. ගහන්න වේවල ගෙන දුන්නා පස්සේ උරුරු කියනවා. හැබැයි දෙවෙනි දවසේ කුටි කරනවා. ඒ වේවලෙම අපි කුටි කරනවා. අනිවාර්යයෙන්. අර පැත්තට ගියා මේ පැත්තට ගියා. ඒ ගහේ මූලයේ විශාල. ඊට පස්සේ කවුරුවක් ඉන්න පේන්නේ නැහැ. මේ පැත්තට බලන්න. මේ පැත්තට දැන් හිටියොත් කාමරයක් තියෙනවා. අම්මට සෙරි. එතන අර නිකන් පැත්තට ගියන් පස්සේ තවත් කාමරයක් තුනක් වගේ. තවත් එහාට ගිහින් බලන්න. එහෙන් පිටින් කාමරයක් නෙමෙයි. මේකට කියන්නේ කැකුණ කියලා. කැකුණ? කැකුණ ගහ. මේක දැන් දුම්මල එනවා. සමහර ගස්වල විතරයි. මේ කැකුණ ගහ. මේ කාමර හතර පස්සක් විදිහට තියෙනවා. එහාට ගියන් බලන්න. හැම පැත්තෙම කාමරයක් නේ ගහේ. මේකට කියන්නේ කැකුණ ගහ. අර එහා පැත්තට ගිහින් පොඩක් බලන්න. නෑ මේක කිතුන විදිහකට ගන්න. ඔබ දින කැකුණ වලටයි අර හොඳ තත්ත්වයකට ගන්න බලන කාමර ගියත් ඉතින් කිය හැබැයි දෙක පැත්තේ ඔතන පේන්නේ. පේන්නේ නෑ. මේ පැත්තේ එක එක හැපැත්තට තියෙන්නේ. මට කියන්න බෑ මං හිතලා. සම්මල් මල් මොනවද? මේ තියෙන්නේ පානමුර ගහේ දුම්මල. ඔය දුම්මල. දුම්මල. මේ තියෙන දුම්මල මේ. කොබල. මේ සුවඳ. සුවඳයි නේ. ඔගින් ඉතින් බහම දුමක් ගහනවද ගොඩ? මේක පත්තු වෙනවා. කොහොම බලන්න පත්තු වෙන බලමු. පත්තු වෙනවා. කොවිල්වල එන සුවඳ එන්නේ. ඔව් ඒක තමයි. ගහපත්තු කරන ඕනේ මේ දුම්මල කැල්ල කඩාවපත්තු පත්තු කරන විතර පෙන්නන්නේ හොඳේ. හරි හරි. අන්න. අම්මට සෙරි. දැන් සුවඳ. පට්ට සුවඳයි. උපරි සුවඳක් වගේ. දැන් නවල දුම්මල ගහනේ. ඔව්. ඒ දුම්මල මේ යක්කේ තියෙන මේ. පොඩි පොඩි කෑල්ල. මේ තමයි ගන්න වෙල්ලා කරලා. ඔව්. අපි මං හිතන්නේ යන්නේ. උඹලට බලමු තා කපන්න. මේ රස්සක්කස ගයිස් පොඩි. මේක පොඩි වර්ෂාවක් ඇස්සා. තාම වහිනවා දැස්සට මේ ඉන්න නිසා අපිට වැඩි ගැටලුවක් නැහැ දැන්ට. අර හයියෙන් ඇස්සත් ඉතින් ඈ මේ ගැටබරු ගහක් ළඟ අපි ඉන්නේ ඒක නිසා අපිට පොඩි ආරක්ෂාවක් තියෙනවා. දෙනවා ඇති වහිනවා. වර්ෂාව නම් දැනෙන්නේ මේ. මේ තියෙන්නේ පැලවිච්ච ගෙඩිය. මේ තියෙන්නේ අලුත් ගෙඩිය. මෙන්න මෙතනක් තියෙනවා තව ගෙඩිය මේ. කො? මේ උන් දැන් ගෙඩි තුනයි. මෙන්න තව ගෙඩියක් මම අහුල්ලා. මෙන්න තවක් ගෙඩියක් හතරක් තියෙනවා. ගෙඩි හතරයි. මේ හල්ල කියන්නේ මොනවද කියලා අහුවා? දන්නේ නැහැ මම නම්. අහලා තියෙනවා. හැබැයි මේ ගෙඩි හැබැයි ගෙඩි જાතිය. ගෙඩි જાතියක් නේ. මේක වැලකට ගහකට කියලා හැදෙන්නේ කවුරුද දන්නේ? නෑ. මේක හැදෙන්නේ ගහක. මේ තියෙන ඉස්සර ගහ. මේ ලොක් ගහනේ. මේ ලොක් ගහ. ඒක උඩ ගහ තියෙන තව ලොකු ගහක්. ඔව්. ඒකත් හල් ගහ. ආ. මේක කන්න පුළුවන් පිට්ටු. හල් පිට්ටු. හල් පිටි වරින්නේ. හල් පිට්ටු හදන්නේ කොහොමද කියලා දන්නවද?